Hello everyone, කොහොමද ඔයාලට? ඔයාලා මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ තමයි මම නුවරඑළිය ගිහිල්ලා ගේන පළවෙනි vlog එක. මේ අපි යන්නේ අඹේවිල farm එක බලන්න. farm එක බලන්න කිව්වට farm එක ඇතුළ බලන්න ගියේ නැහැ. farm එකෙන් එළියේ තියෙන ලස්සන තැන් වල නවත්තලා photos videos අරගත්තා. ඉතින් farm එක ඇතුළ බලන්න ගියේ නැහැ. මේ අඹේවිලට යන පාර ඇත්තටම හරිම ලස්සනයි. මේ දෙපැත්ත තනකොළ එහෙම වවලා ලස්සනට තිබුණා. හරිම ලස්සන ලොකේෂන් ටිකක් තිබුණා ඒ හරියේ. මේ අපි ඉන්නේ අඹේවිල ෆාම් එක ඉස්සරහා. මෙතන කඩයක් තිබුණා. ඒකේ කිරි පැකට් යෝගට් එහෙම තිබුණා. අපි ඉතින් මේ කිරි පැකට් එකක් අරන් බිව්වා. මෙහි આવත් ඉතින් මේ කිරි පැකට් එකක් නොබී බෑනේ. මේ ඉන්නේ අපේ අයියලා දෙන්න. අයියලා දෙන්නත් එක තමයි මම ආවේ ඇවිදින්න. දැන් ටිකක් හවස් වෙලා වගේ ටිකක් පරිසරෙත් අඳුරේ නිකන් වහින්න වගේ තිබුණේ. ඒ වුණාට හරිම ලස්සනයි. ඊට පස්සේ අපි එතන වාඩි වෙලා වීඩියෝස් ගත්තා, ෆොටෝස් ගත්තා. ලස්සන ලොකේෂන් එහෙම තිබුණා එතන. ඊට පස්සේ අපි එතන ලස්සනත් බලලා මේ යන්න තමයි හදන්නේ. බලන්නකො මේ මල් හරිම ලස්සනයි නේද? අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. ඊගාවට අපි ගියා ලස්සන වැවක් බලන්න. අපි යන පාරෙමයි ඒ වැව තිබුණේ. මට නම් මතක නෑ. හරිම ලස්සනයි ඒ වැවත්. මේ තමයි වැව. අපි හවස් වෙලා ගියේ. ඒ වුණාට හරිම ලස්සනයි. මීදුම එහෙම ඇවිල්ලා හරිම ලස්සන මේ view එකක් එතන තිබුණේ. එතන මං හිතන්නේ බෝට්ටු එහෙම පදින්නත් පුළුවන්. අපි යද්දි එතන බර්ත්ඩේ පාටි එකක් තිබුණා. ඊට පස්සේ අපි ඒකත් බලාගෙන අපි ගියා ග්‍රෙගරි පාක් එකට. අපි ග්‍රෙගරි පාක් එකේ එහා පැත්තට තමයි ගියේ. අපි ඉතින් රොටි ගත්තා. රොටි භාගයක් කෑවන් පස්සේ තමයි අපිට මේ වීඩියෝ කරන්න මතක් වුණේ. මේ අපි මෙතන වෙවුලානේ. මෙතන හරිම සීතලයි. මං හිතන්නේ වැවේ අර හුලඟත් එක්ක සීතල ගොඩක් වැඩි. ඊට පස්සේ අපි හොට් චොකලට් එකක් ගත්තා. ඒකත් මාරම රසයි. ඇත්තටම හරිම රසයි. මේ වගේ වෙලාවකට ඒක නම් හරියටම ගැලපෙනවා. ඊට පස්සේ අපි එතන ටිකක් වෙලා හිටියා. කොහොම හරි අපි එතන පැයක් විතර හිටියා. මොකද මේ අපේ අයියාගේ අක්කා හොස්පිටල් එකේ වැඩ කරන්නේ නුවරඑළියේ. එයාව ගන්න ඕන නිසා මේ අපි එතන ටිකක් වෙලා හිටියා පැයක් විතර. එක එක ඒවා කක්කා බිමි ෆොටෝස් ගහ එතන හිටියා ගොඩක් වෙලා. මෙතනත් බෝට්ටු පදින්න එහෙම පුළුවන්. බලන්නකො මේ වෙලාවේ මීදුමෙන් වැහිලා තිබුණේ මේ පාක් එක. ගොඩක් මීදුම ඇවිත් තිබුණා. හරිම සීතලයි. බලන්නකො හරිම ලස්සනයි. එතන කොච්චර හිටියත් එපා වෙන්නේ නැහැ. පුදුම තරම් ලස්සනයි ඒ view එක. ඊට පස්සේ අපි ටිකක් වෙලා ඉඳලා අපිට එතන මඤ්ඤොක බයිට් තිබුණා. ඒවත් ගත්තා. ඒවත් අරන් කෑවා. ඊට පස්සේ අපිට ග්‍රෙගරි පාක් එක ඉස්සරහදී සුප් දන්සලක් හම්බුණා. අපි ඒකත් බිව්වා. දැන් මේ යන ගමන් ඉන්නේ. හොස්පිටල් එකෙන් අක්කවත් අරගෙන අපි මේ යන ගමන් ඉන්නේ. බලන්නකෝ view එක හරිම ලස්සනයි. ඊට පස්සේ අක්කා අපිට සමෝසයි වඩේ අරන් අපි ඒවත් මග නතර වෙලා කාලා ගෙදර ගියා. ඊගාව දවසෙත් අපි ලස්සන ලොකේෂන් එකක් බලන්න ගියා. මම ඒකෙත් වීඩියෝ එක අරන් ඉන්නම්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට thank you. ඉතින් මාව subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. අතට ගිහින් එන්නම්. bye.